ආයුබෝවන් දුවේ පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 8 ශ්‍රේණිය ත්‍රිකෝණ සහ චතුරස්‍ර කියන පාඩමේ 12 3 අභ්‍යාසය කොහොමද කරන්න කියලා. මේ වගේ පෙළ පොතේ අමාරු පාඩම් වල අභ්‍යාස කරන විදිය බලා ගන්න channel එකත් subscribe කරලා තියාගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. බාහිර කෝණ තෝරා ලියන්න. අපි ඉස්සර වෙලාම මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණ අඳුරගමු. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් තමයි බාහිර කෝණ හැදෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණ මෙන්න මේ පාදය දික් කිරීමෙන් හැදලා තිනවා. මෙන්න මෙයා බාහිර කෝණයක්. මේ ත්‍රිකෝණය මෙන්න මේ පාදය දික් කරාම හැදෙන්නේ මෙයාමනේ. එතකොට එහෙම බාහිර කෝණයක් නැහැ. මෙන්න මේ පාදය දික් කරාම මෙන්න මෙයා බාහිර කෝණයක්. මේ අතර බැලුවොත් ත්‍රිකෝණයේ මේ පාදය දික් කිරීමෙන් මෙන්න මේ කෝණය හැදිලා තියෙනවා. මේ පැත්තට බැලුවොත් මෙන්න මේ කෝණය හැදිලා තියෙනවා. දැන් අපිට පුළුවන් ලියන්න x b e c. රෝම ඉලක්කම් අංක 2 ඉතිරි කෝණ බාහිර කෝණ නොවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මෙන්න මේ a කියන කෝණය මෙන්න මේ සරල රේඛා දෙක ඡේදනය වීමෙන් හැදිලා තියෙන ප්‍රතිමුඛ කෝණයක්. එයා බාහිර කෝණයක් නෙමෙයි, එයා ප්‍රතිමුඛ කෝණයක්. මෙන්න මේ D කියන එකනත් ප්‍රතිමුඛ කෝණයක්. මේ y කියන කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් තමයි හැදිලා තියෙන්නේ. හැබැයි ආ සරල කෝණයක්, බාහිර කෝණයක් නෙමෙයි. ප්‍රශ්නාංක 2 පහත සඳහන් එක් රූපයේ කුඩා ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති කෝණවල අගය සොයන්න කියලා කියනවා. ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360යි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් අපි අන්නේ ප්‍රමේය භාවිතා කරලා ඒ වලට උත්තරයක් ගමු. A එකතු කිරීම අංශක 135 එකතු කිරීම අංශක 165 සමානයි අංශක 360ට. A එකතු කිරීම 5යි 5යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 6යි 3යි 9යි 1යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 1යි 3යි. 300යි සමානයි අංශක 360ට. A සමානයි අංශක 360න් 300ක් අඩු කරන්න ඕනේ. A සමානයි අංශක 60යි කියලා මට උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 2 A එකතු කිරීම අංශක 140 සමානයි අංශක 360ට. A එකතු කිරීම A කියන්නේ 2A එකතු කිරීම අංශක 140 සමානයි අංශක 360ට. එතකොට 2A සමානයි 360 අඩු කිරීම 140. එතකොට 2A සමානයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් 4ක් 2යි 3න් 1ක් 2යි 220යි. දෙකම දෙකෙන් බෙදනවා. එතකොට උත්තරේ එනවා A සමානයි 110යි කියලා. මෙන්න මෙතෙන්න උත්තරේ 110යි අංශක. මෙතෙන්නත් උත්තරේ 110යි අංශක. රෝම ඉලක්කම් අංක 3 මෙන්න මෙයාගේ අගය තමයි හොයන්න ඕනේ. x එකතු කිරීම අංශක 90 එකතු කිරීම අංශක 145 සමානයි අංශක 360ට. x එකතු කිරීම 0යි 5යි 5යි 9යි 4යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි 1යි 1යි 2යි සමානයි 360ට. x සමානයි අංශක 360න් අඩු කරනවා 235. x සමානයි
බිංදුවෙන් 5ක් බෑ 10න් 5ක් 5යි මෙතන තියෙන්නේ 5යි 5න් 3ක් 2යි 3න් 2ක් 1යි අංශක 125යි කියලා උත්තරේ එනවා. රෝම ඉලක්කම් අංක 4 x එකතු කිරීම x සමානයි අංශක 360ට x එකතු කිරීම x කියන්නේ 3යි x සමානයි අංශක 360යි. එහෙනම් x බලන්න මොකද කරන්නේ? 360 බෙදනවා 3න්. x සමානයි 360 3න් බෙදුවාම 120යි. එතකොට මේ එකක අගේනවා අංශක 120යි. මෙයත් අංශක 120යි. මෙයත් අංශක 120යි. රෝම ඉලක්කම් අංක 5 මෙන්න මෙයාගේ අගේ හොයන්න තියෙන්නේ. මෙන්න මේ 43 සහ a වල එකතුව අංශක 180යි. එතකොට මට ලියන්න පුළුවන් a එකතු කිරීම 43 සමානයි අංශක 180යි කියලා. එතකොට a සමානයි 180 අඩු කිරීම 43 a සමානයි 10න් 3ක් ගියාම 7යි 7න් 4ක් ගියාම 3යි 1යි 137යි. මෙන්න මෙතන උත්තරේ එනවා 137යි කියලා. එතකොට මට පුළුවන් මෙන්න මේ තුන් දෙනාව දැන් අපි දන්නවා. එතකොට මට පුළුවන් මෙන්න මේ x ගේ අගය හොයන්න. x එකතු කිරීම මෙතන අපි හොයාගත්තා 137යි. එකතු කිරීම මෙතන අපි හොයාගත්තා 148යි. මේ තුන් දෙනාගේම එකතු අංශක 360යි. එතකොට x එකතු කිරීම 7 14න් 5 දැම්මා 8යි 7යි 15න් 5 දැම්මා එකක් ඉතුරුයි 4යි ඉතුරු එකයි 5යි 5යි 3යි 8යි 1යි 2යි 285යි. එතකොට x සමානයි 360න් 285ක් අඩු කරනවා 10න් 5ක් 5යි මෙතන තියෙන්නේ 5යි 5න් 8ක් බෑ 15න් 8ක් ගියාම 7යි අංශක 75යි කියලා උත්තරයක් එනවා. මෙතන මට උත්තරේ එනවා අංශක 75යි කියලා. ප්‍රශ්න අංක 3 රූපයේ ලකුණු කර ඇති දත්ත අනුව BRC හොයන්නලු APC හොයන්නලු BQA හොයන්නලු. අපි බලමු. ඉස්සර වෙලාම හොයන්න තියෙන්නේ BRC මෙන්න මෙයා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය සලකලා අපිට යාව පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණය සලකලා යාව පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. එතකොට 30 එකතු කිරීම 40 එකතු කිරීම BRC සමානයි අංශක 180ට. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 හින්දා. එතකොට 40යි 30යි 70යි එකතු කිරීම BRC සමානයි අංශක 180ට. එතකොට BRC සමානයි අංශක 110යි කියලා උත්තරේ එනවා. ඊට පස්සේ කෝණේ APC මෙන්න මෙයා. එයාව හොයන්න අපිට මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න පුළුවන්. මෙතන 30යි මෙතන 20යි. එතකොට මට ලියන්න පුළුවන් 30 එකතු කිරීම 20 එකතු කිරීම APC සමානයි අංශක 180. 30යි 20යි 50යි එකතු කිරීම APC සමානයි අංශක 180. එතකොට APC සමානයි 180 අඩු කිරීම 50.
උත්තරේ එනවා 0.0.0යි 8න් 5ක් ගියාම 3යි අංශක 130යි කියලා. එහෙනම් මෙතන කෝණය ගේනවා අංශක 130යි කියලා. ෆෝමියුලා අංක 3 BQA. BQA කියලා කියන්නේ මෙන්න මේ කෝණය. අපි දන්නවා මෙන්න මේ BQA කෝණ ලේසියෙන්ම හොයන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ පුංචි ත්‍රිකෝණයේ බාහිර කෝණ තමයි මෙන්න මෙයයි මෙන්න මෙයයි. දැන් අපි දෙන්නෙක් හොයාගෙන ඉන්නවා අනිත් එක්කෙනා තමයි හොයන්න තියෙන්නේ. එතකොට මට ලියන්න පුළුවන් BQA කෝණය එකතු කිරීම. මෙතන හොයාගත්ත අපි 130යි කියලා 130යි. මෙතන හොයාගත්ත 110යි කියලා. සමාන වෙනවා අංශක 360ට. ඊට පස්සේ BQA එකතු කිරීම 240යි සමාන වෙනවා 360ට. එතකොට BQA සමානයි 360 අඩු කිරීම 240. උත්තරේ එනවා